හායි යාළුවනේ ඉලක්ෂන් එක ලං වෙනකොට සජිත් ප්‍රේමදාස මහතාට කින්ඩි දාන්න ගලි සුදාට දැන් බාගෙට පිස්සු ඇදලා තියෙන්නේ. මම ඒ ගැන අද ඔයාලත් එක්ක වැඩිදුර කතා කරන්න හිතුවා. ඊට කලින් සත්‍යවාදී සිළු දෙනා සඳුන් ලොක්ස් දැම්මම සබ්ස්ක්‍රයිබ් කරලිමු නේද? ඇත්ත වශයෙන් කියනවා නම් යාළුවනේ මැතිවරණයක් ලං වෙනකොට කක්කි සුදා කරන්නේ මොකෙක් හරි අල්ලගෙන එතුමා පහත් කරන ආකාරයට මොකක් හරි වීඩියෝ එකක් දානවා. මම දැක්ක ඊයේ දමිතා අල්ලගෙන එතුමාට කින්ඩියක් කරන විදිහට තම්මේල් එකක් හදලා වීඩියෝ එකක් ගහලා තිබුණා. අතුලාන්තේ එතුමාට කියන්නේ නැහැ. හැබැයි තම්මේල් එකේ කෙලින්ම කින්ඩිය දාලා තමයි මූ ගේම් එක ගන්නෙ. දැන් මූ තනිකර ගලි බවුසරයක්. දැන් කක්කි සුදා නෙමෙයි මූට කියන අලුත් නම තමයි ගලි සුදා. මූට හරියන්න සුපිරිම නම තමයි ගලි සුදා. මූ කක්කි සුදා නෙවෙයි දැන් මූ ගලි බවුසරයක් වෙලා තියෙන්නේ. මූ දැන් හරි ගලි බවුසරේ මම දැක්ක මූ අර මඩ හොද ගන්න පෝස්ටර් එකක් ගාලා දෙනවා මේ ඌරෙක් අල්ලගෙන. මූ අසූචි කන ඌරෙක්. දැන් මූ ඒක අසූචි කන ඌරන්ගේ ළඟ මූ සිංහෙක් කියලා ගොන් ආතල්ලයක් දෙන මූ සිංහ මෙස් අරගෙන අනිත් ඔක්කොම අසූචි කන ඌරෝ ගන්න දාලා මූ වීඩියෝ එකක් දාලා තිනවා. දැන් ඉතින් මූට බාගෙට පිස්සු. ඇත්ත වශයෙන් කියනවා මූට මානසික ලෙඩක් තියෙන්නේ. කක්කි සුදාගේ ගලි සුදාගේ ගෙදර කට්ටිය අහගෙන ඉන්නවනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් මානසික දොස්තරවරුගුරු වෛද්‍යවරුගුරු පෙන්නලා මූට බෙහෙත් තරම් දෙන්න. මොකද තමන්ගේ තාත්තගේ මරණ තිකුණම් කන ගෝතයෙක් මූ. එතකොට දැන් මූ ඇවිල්ලා සිඟිති ආතල් දීලා දල්දා මාලිකාවේ පැසිකිලි පද්ධතියක් ඉදිරිපත් කරලා සල්ලි කරා මිනිසුන්ගේ සල්ලි කරාගෙන තියෙනවා. දැන් මිනිස්සු සල්ලි දාපු මන්දා ඉරාජ්ද මන් දන්න සල්ලි දාපුවෙන් පෙන්නවා. ඇයි මේ මිනිස්සු සල්ලි දාන්නේ? එතකොට අර ප්‍රසිද්ධ කමට දන් දෙන මිනිස්සු జాතියක් ඉන්නෝනේ. ඒ මිනිස්සු අර ප්‍රසිද්ධ වෙන දන් දෙන්නේ. අර ජනප්‍රියත්වයට තමයි දන් දෙන්නේ. එතකොට හරි දෙයට දන් දෙන්න යන්නේ නැහැ. එතකොට මම සීනිතු ගමට අර අන්ධබැසියන් ඉන්නෝ. ඒ මවුසුන්ට ආධාර උපකාර කරන වීඩියෝ එකක් දැම්ම මොකෙක්වත් බලලා තිබුණේ නැහැ. කමක් නැහැ ඉතින්. ඒක තමයි. අර මේ මිනිස්සු අර ප්‍රසිද්ධ තැනට පදනමක් ඕනෙත් නැහැ. එතන අවශ්‍ය කරන සෑම දෙයක්ම තියෙනවා. ඒ වගේ තැනකට මහා පරිමාණය ඩොනේෂන් කරනවා. ඇයි? මිනිස්සු ප්‍රසිද්ධ තැනට යනවා. එතකොට මූ මේ ප්‍රසිද්ධතාවය අල්ලගෙන මිනිස්සු ගොනාට අන්දලා සල්ලි කරනවා. දැන් මූ ගරාපෝ තිනවා. දැන් ආපු සල්ලි අයි යවනවද? මන් දන්නේ ඇත්තද කියලා මේ සුදාගේ ගාපු ගේම් ටිකේ ඔක්කොම ඉරාත් මන් දැක්ක ඊයේ වීඩියෝ එකකින් ඉදිරිපත් කරලා තිබුණා. එතකොට මූ කරන්නේ ප්‍රසිද්ධත්වය අල්ලගෙන මූ ගේම් ගහන එක. ඉතින් රටේ ඉන්න ලෝකේ ඉන්න මිනිසුන්ට කියන්නේ Taman ඩොනේෂන් කරනවා නම් ආධාර කරනවා නම් ඒ පදනම සත්‍යමත්ද කියලා බලන්න. ඒ තුල වටිනාකමක් තියෙද කියලා බලන්න. ජනප්‍රියත්වයට ගිහිල්ලා මිනිසුන්ට ආධාර කරන්න යන්න එපා. මොකද ඔබට ලැබෙන්නේ පින. ජනප්‍රියත්වය හොයන්න එපා. ජනප්‍රිය වෙන්න පුළුවන්. ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන්. සාමාන්‍ය කිටි වීඩියෝ එකක් දැම්මම ජනප්‍රිය වෙන්න පුළුවන්. එතකොට පොඩි මිනිහෙකුට දුන්නයි කියලා ඒ පොඩි මිනිහ ලස්සනට වර්ණනා කරලා ඔයාට පින් දේවි. මේ වගේ ලොකු තැන් වලට ගිහිල්ලා ඔයාලගේ සල්ලි නිකන් නාස්ති කරන තැනට යන්න එපා. ආධාර කරනවා නම් ආධාර කරන අපේ රටේ YouTube channel තියෙනවා. ආධාර වශයෙන්ම කරපු YouTube channel තියෙනවා. ඒ අය එකතු කරගෙන ඒ අයට ආධාරයක් කරන්නකෝ. ඔය අහිංසක මිනිසුන්ට උදව් කරන YouTube channel තියෙනවා. එතකොට අර හන්තානේ හාන්දුරු ඔය බහැලේම කරන්නේ. පදනමක් ඇති දෙයකට විදේශගත ඉන්න සෑම දෙනාගෙන් මං ඉල්ලා සිටින්නේ පදනමක් ඇති දෙයකට ආධාර කරන්න. ඔයාලට සල්ලි තියෙනවා නම් මේ සීනතු ගම ඉන්නවා අන්ධ පවුල් 28ක්. එහෙනම් ඒ අයට සිංහල අවුරුද්දට රෙදි අරන් දෙන්න ඒ අයට ආධාර කරන්න. මං ඕනනම් ඒ සභාපතිතුමාගේ නම්බරෙත් පහලින් දාන්නම්, මගේ නම්බරෙත් පහලින් දාන්නම්. ඔයාලා කතා කරලා එහෙනම් සිංහල අවුරුද්දට ඒ අයට රෙදි අරන් දෙන තැනකට එන්න. මේ වගේ ගෝතයොන්ට නිකන් සල්ලි වීදම් කරන්න යන්න එපා. ඔයාලට දහස් වාරයක් පිං. මිනිස්සු හැම වෙලාවම ප්‍රසිද්ධ තැන තමයි සල්ලි පොම්ප කරන්නේ. හැබැයි ඒ තැන්වල කිසි වටිනාකමක් නැහැ. ඔබේ ආධාරය ළඟ කෙලින්ම
මිනිසුන්ට වටිනාකමක් තියෙන තැනකට ඔබ ආධාර කරන්න. එහෙමනම් ඔබට ජය.